ආයුබෝවන් නැන්දම්මස් කිචන් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ වෙජිටේරියන් අයට රසම රස සුප් එකක් හදන හැටි කියලා දෙන්න. මම අද ඒකට අරගෙන තියෙනවා ලීක්ස්, ඒ වගේම සුදුලූණු, කැරට් සහ අලගෙඩි දෙකක්. මම මේක හදාගන්න මුලින්ම අල ටික ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට කපාගෙන මේ ටික හොඳට භාජනයකට දාලා තම්බ ගන්න. මම අල පාවිච්චි කරන්නේ මේ සුප් එක ගොඩාක් රස වෙනවා. එතකොට මේ වගේ අල ටිකක් වැඩිපුර ගන්න. මීට වැඩි ගන්නව නම් ඊටත් හොඳයි. මම ඊට පස්සේ ලීක්ස් ටික අරගෙන ලීක්ස් ටික මුලින්ම කපා ගන්නවා. මේ වගේ චූටියට හීනියට කපා ගන්න. එතකොට අර සුප් එකට දැම්මහම ලොකු කෑලි කැවෙන්නේ නැහැනේ. මේ සුප් එකට මම චිකන්, එතකොට බිත්තර එකතු කරගන්නේ නැහැ. මොකද වෙජිටේරියන් අයට බොන්න පුළුවන් විදිහට තමයි මේක හදන්නේ. හැබැයි චිකන් බිත්තර නැති වුණාට හරිම රසයි. මම දැන් මේ විදිහට කැරට් ටික චූටි කොටු වලට කපා ගන්නවා. ඊට පස්සේ මේ අල ටික තැම්පුණාට පස්සේ මම ඒ ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාලා මෙන්න මේ වගේ හොඳට උකුවට පේස්ට් එකක් එනකන් හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඒක සුප් එකට ඇඩ් කරන්න තියාගන්න. ඊට පස්සේ භාජනයක් අරන් ඒකට මම බටර් ටිකක් දාගන්නවා. බටර් ටික හොඳට රත් වීගෙන එනකොට ඒකට මම අර තලාගත්ත සුදුලූණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ සුදුලූණු ටික චුට්ටක් හොඳට තෙම්පරාදු වෙනකොට මම ඒකට අර චූටියට කොටුවට කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් හොඳට කවලම් කරගන්නවා මේ බටර් එකේ බැදෙන්න. ඊට පස්සේ ඒ ටික චුට්ටක් හොඳට තැම්බිලා හොඳට සාමාන්‍ය ගානට බැදීගෙන එනකොට මම ඒකට වතුර ටිකක් එකතු කරනවා. වතුර කෝප්පයක් වගේ එකතු කරනවා. ඊට පස්සේ හොඳට මේ වගේ කවලම් කරන්න. ඊට පස්සේ අර අපි බ්ලෙන්ඩර් ජාර් එකට දාලා බ්ලෙන්ඩ් කරගත්ත අල ටික මෙන්න මේ වෙලාවේදී දැන් එකතු කරගන්නවා. මම එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. මේ අල ටික එකතු කරගත්තට පස්සේ මේ සුප් එකට ලස්සන පාටක් වගේම හොඳ රසයකුත් එකතු වෙනවා. ඒ වගේම මේ සුප් එක හොඳට උකු වෙනවා. අපි මේ සුප් එක උකු කරගන්න තමයි ගොඩාක් වෙලාවට මේ අල ටික අපි එකතු කරගන්නේ. මේ අල මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ දැන් මම අපි අර කපාගත්ත ලීක්ස් ටික මේ වෙලාවේදී එකතු කරලා හොඳට ආයමත් කවලම් කරගන්නවා. ඊට පස්සේ රසායන ලුණු සහ ගම්බිරිස් ටිකකුත් මම එකතු කරගෙන හොඳට මේ සුප් එක කවලම් කරගන්නවා. මම මේ සුප් එක හදන්න ගොඩාක් එළවලු ಜಾති පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරේ කැරට් සහ ලීක්ස් විතරයි. ඒ වුණත් මේක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. මස් බිත්තර කන්නේ නැති අයට රසම රසට ඔයාලට පුළුවන් මේ වගේ සුප් එකක් හදලා දෙන්න. දැන් හොඳට මේ සුප් එක නටාගෙන එනකොට මම ස්විච් එක ඕෆ් කරනවා. මේ තියන්නේ මම හදාගත්ත වෙජිටේරියන් සුප් එක. ඔයාලටත් පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. මම හිතනවා මම අද ගෙනාපු රෙසිපි එකටත් ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා. ආයෙමත් රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එනකන් ඔයාලට සුබ දවසක්.